එක්තරා තරුණයෙකුට තම ජීවිතේ වෙනස් කරගන්න එකම සිහිනයක් තිබුණා. මුදල් උපයන්නයි. ඒ සිහිනය හැබවත් කරගන්න ඔහු නැවක වෙළඳාමට ගියා. වෙළඳාමෙන් ඔහු විශාල ධනයක් උපයාගත්තා. මුදල් සමග ඔහු නැවත තම ගම්බිම් බලා යමින් සිටියා. එදා ගමේ පාරවල් සරසමින් මිනිසුන් එකතු වෙලා හිටියා. ඔව් අහනවා. නැගිනියනි මේ පාර සරසා තිබෙන්නේ කුමක් සඳහාද? අද බුදුන් වහන්සේ බණ දේශනා කරනවා. ඒකයි මේ පාර සරසලා තියෙන්නේ. මටත් බුදුන්ට පූජා කරන්න මලක් දෙන්න පුළුවන්ද? බෑ. මේ මල් ඔක්කොම මට ඕන බුදුන්ට පූජා කරන්න. මම කහවණුවක් දෙන්නම්. මට මලක් දෙන්න. බෑ. දෙන්න බෑ. එහෙනම් කහවණු 100ක් දෙන්නම්. නැත්නම් මගේ ළඟ තියෙන කහවණු මල්ලම දෙන්නම් මට මලක් දෙන්න. මුදල් ඔක්කොම දීලා මලක් ගන්න තරම් ඔබගේ ශ්‍රද්ධාව ඒ තරම් උතුම් නම් මෙන්න මලක්. මට මුදල් එපා මේ මල පූජා කරන්න. බුදුන් වැඩලා ඉන්නේ. අපු පරක්කුයි. මෙතන මිනිස්සු ගොඩක් ඉන්නවා. අපිට බුදුහාමුදුරෝ ළඟට යන්න බෑ. අපි මෙතන ඉඳන් මේ මල් බුදුන්ට පූජා කරමු. මේ මල් පූජා කළ මෙම පුරුෂයා අනාගතයේ යම් දවසක බුදු වන්නේය. මෙම මල පූජා කළ එම කාන්තාව බුදුවන මේ බෝසතුන්ගේ සංසාර ගමනේ පාද පරිචාරිකාව වන්නේය. මෙවැනි වීඩියෝ දිගටම නරඹන්න අපේ Soul Bless channel එක subscribe කරන්න.